සුබ දවසක් SLO Frame YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ EPF ශේෂය ලබා ගන්න පුළුවන් අවස්ථා මොනවාද? ඔබ විදේශ රටක රැකියාවකට යනවා නම් සහ ඔබ විදේශයක ස්ථිර පදිංචියට යනවා නම් ඔබට මේ EPF ශේෂය ලබා ගන්න පුළුවන්ද යන කරුණ සම්බන්ධයෙන් 1958 අංක 15 දරන සේවක අර්ථ සාධක අරමුදල් පනත මගින් පෞද්ගලික හා අර්ධ රාජ්‍යාංශයන්හි සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස සඳහා අනිවාර්ය විශ්‍රාමික දායක මුදල් ක්‍රමයක් තමයි සේවක අර්ථ සාධක අරමුදල් ක්‍රමය කියන්නේ. මෙන්න මේ සේවක අර්ථ සාධක අරමුදල් පිහිටුවීමේ අරමුණ වූයේ පෞද්ගලිකාංශය හා අර්ධ රාජ්‍යාංශයන්හි සේවය කරන සේවකයින්ගේ විශ්‍රාම දිවියෙහි මූල්‍යමය සුරක්ෂිතතාවයක් ඇති කිරීම සඳහා. අපි බලමු දැන් EPF හැදෙන්නේ කොහොමද කියලා. EPF වලට දායකත්වයේ දක්වන්නේ සේවකයාගේ පාර්ශ්වයේ 8% ප්‍රමාණයකුත්. ඒ කියන්නේ සේවකයාගේ වැටුපෙන් 8% ප්‍රමාණයක් සහ සේවා ආයෝජකයාගේ ඒ කියන්නේ කම්පැනි එකෙන් 13% ප්‍රමාණයක් තමයි මේ EPF වලට දායකත්වයේ දක්වන්නේ. උදාහරණයක් විදිහට සේවකයාගේ වැටුප රුපියල් ලක්ෂයක් නම් රුපියල් 8000ක ප්‍රමාණයක් සේවකයාගේ වැටුපෙන් කපා හැරීමක් සිදු කරනවා. ඒ වගේම සේවා ආයෝජකයාගේ පාර්ශවයේ රුපියල් 12000ක ප්‍රමාණයක් මෙම අරමුදලට දායකත්වයේ දක්වනවා. අපි දැන් බලමු මෙන්න මේ EPF මුදල ලබාගත හැකි වන්නේ කුමන අවස්ථාවලදීද කියලා. විශ්‍රාම වාච සම්පූර්ණ කර ඔබ සේවා ස්ථානයෙන් ඉවත් වන්නේ නම් ඔබ පිරිමි පුච්චලයෙක් නම් අවුරුදු 55 සම්පූර්ණ කිරීමෙන් සහ ඔබ කාන්තාවක් නම් අවුරුදු 50 සම්පූර්ණ කිරීමෙන් අනතුරුව සේවා ස්ථානයෙන් ඉවත් වන්නේ නම් ඔබට මෙන්න මේ EPF මුදල ලබා ගන්න පුළුවන්. විශ්‍රාම වයස සම්පූර්ණ කර ඔබ සේවා ස්ථානයෙන් ඉවත් වෙලා ඔබගේ EPF අයදුම් කරන විට ඔබ විසින් ඉදිරිපත් කළ යුතු ලේඛන වන්නේ සම්පූර්ණ කරන ලද කේ අයදුම්පතේ දෙවැනි කොටස තම අවසානයේ සේවා කළ සේවා ආයෝජකයා ලවා ඒ කියන්නේ කම්පැනි එක හරහා සම්පූර්ණ කරගෙන B කාඩ් එක සහ අතිරේක රෙජිස්ට්‍රාර් ජෙනරාල් විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකයේ සහතික පිටපතත් සමග අදාළ සේවා ආයෝජකයා මගින් ඉදිරිපත් කළ යුතු වෙනවා. ඔබ කාන්තාවක් නම් විවාහ වීමේ පදනම මත ඔබ රැකියාවෙන් අයින් වෙනවා නම් ඔබට EPF ශේෂය ලබා ගන්න පුළුවන්. ඒ යටතේ කරුණු දෙකක් සාකච්ඡා කරන්න පුළුවන්. ඔබ ආයතනයෙන් ඉවත් වී මාස 3ක් ඇතුළත විවාහ වූයේ නම් ඔබගේ EPF ශේෂය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔබ විවාහ වී අවුරුදු 5ක් ඇතුළත සේවා ස්ථානයෙන් ඉවත් වූවා නම් අන්නේ අවස්ථාවේදී ඔබට EPF මුදල ලබා ගන්න පුළුවන්. ඔබ විවාහ වීමේ පදනම මත සේවා ස්ථානයෙන් ඉවත් වෙලා ඔබගේ EPF අයදුම් කරනවා නම් ඉදිරිපත් කළ යුතු ලේඛන වන්නේ සම්පූර්ණ කරන ලද කේ අයදුම් පත. මෙම කේ අයදුම් පතේ පළවන කොටස ඔබ විසින් සම්පූර්ණ කළ යුතු වෙනවා. දෙවැනි කොටස සේවා ආයෝජකයා මගින් සහතික කරගෙන විවාහ ලියාපදිංචි කරන ලද විවාහ රෙජිස්ට්‍රාර් හෝ විවාහ සහතිකය නිකුත් කරන ලද අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් නිකුත් කරන ලද විවාහ සහතිකයේ පිටපත ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ වගේම විවාහය සිදු වූ දිනය සහිතව ග්‍රාම සේවක මහතා විසින් නිකුත් කරන ලද දිස්ත්‍රික් ලේකම්ගේ අස්තන යෙදූ සහතිකය සහ B කාඩ් එක ඔබ විසින් ඉදිරිපත් කළ යුතු වෙනවා. ඔබට EPF මුදල් ලබාගත හැකි තුන්වෙනි අවස්ථාව තමයි සදාකාලික ආබාධිත තත්ත්වයක් නිසා ඔබ සේවයෙන් ඉවත් වන විට. මෙන්න මෙහිදී ඔබට පුළුවන් EPF මුදල් ලබා ගන්න. මෙහිදී රජයේ රෝහලක වෛද්‍ය නිලධාරියෙකු විසින් ඔබට තවදුරටත් වැඩ කිරීමේ හැකියාවක් නොමැති බවට සහතික කරමින් ෆෝම් 307 ලබා ගත යුතුයි. ඊට අමතරව ෆෝම් M යන පෝරමද සියලුම අයදුම්පත් සමග ඔබගේ ළඟම පිහිටි කාමකරු කාර්යාලයට බාර දිය යුතුයි. ඒ වගේම ඔබට EPF මුදල් ලබා ගන්න පුළුවන් හතරවෙනි අවස්ථාව තමයි ඔබ ස්ථිර පදිංචියක් සඳහා වෙනත් රටකට යන්නේ නම් අන්නේ අවස්ථාවේදී EPF ශේෂය ලබා ගන්න පුළුවන්. ඔබ දැනගත යුතුම කාරණාව වන්නේ ඔබ විදේශ රටක රැකියාවකට යාම පමණින්ම මෙන්න මේ EPF මුදල ලබා ගන්න බෑ. මෙහිදී සම්පූර්ණ කළ යුතු කාරණා දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඔබ ස්ථිර පදිංචියට පිට රටකට යන්නේ නම් අන්නේ අවස්ථාවේදී ඔබට පුළුවන් EPF මුදල ලබා ගන්න. ඒ වගේම පුරවැසිභාවය සඳහා
වෙනත් රටක පුරවැසි භාවය ඔබට තියෙනවා නම් අන්නේ අවස්ථාවේදීත් ඔබට පුළුවන් මෙන්න මේ EPF මුදල් ලබා ගන්න. මෙහිදී ඔබ මේ වන විට ලංකාවේ රැකියාවෙන් හෝ සේවයෙන් ඉවත් වෙලා තියෙන්න ඕන මෙන්න මේ EPF මුදල ලබා ගන්න අයදුම් කිරීමට පෙර. මෙහිදී ඔයාලා බාර දෙන්න ඕන ලේඛන වන්නේ සම්පූර්ණ කරන ලද කේ අයදුම් පත්‍රය, B කාඩ් එක, පාස්පෝර්ට් එක, PR වීසා එක, බැංකුව ගිණුමේ විස්තර ඇතුළත් කරන ලද ඡායා පිටපතක් සියලු විස්තර පැහැදිලිව පෙනෙන ආකාරයට මේ ඉදිරිපත් කරන්න ඕන. ඒ වගේම ඒ සියලුම ලේඛනවල සහතික පිටපත් ළඟම පිහිටි කම්කරු කාර්යාලයට ඉදිරිපත් කරන්න ඕන. ඔබට EPF මුදල් ලබා ගන්න පුළුවන් පස්වන අවස්ථාව වන්නේ ඔබ දැනට සිටින සේවා ස්ථානයෙන් ඉවත් වෙලා රාජ්‍ය සේවය සඳහා හෝ පළාත් රාජ්‍ය සේවය සඳහා රැකියාවකට යනවා නම් අන්නේ අවස්ථාවේ ඔබට පුළුවන් මෙන්න මේ EPF මුදල ලබා ගන්න. මේදී ඔබ විසින් ඉදිරිපත් කළ යුතු ලේඛන වන්නේ ඔබගේ පත්වීම ලිපියේ මුල් පිටපත, පත්වීම ලිපියේ ඡායා පිටපතත් සමග අයදුම් කරන ලද සියලුම ෆෝම් සමග කම්කරු කාර්යාලයට ඉදිරිපත් කරන්න ඕන. ඔබට EPF අයදුම් කරන්න පුළුවන් 6 වෙනි අවස්ථාව තමයි ඔබ දැනට සේවා කරන සේවා ස්ථානයේ වසා දැමීමක් සිදු කරලා තිබෙනවා නම් හරි. එම සේවා ස්ථානයේ පොදු සමාගමක් බවට පත් කිරීමක් හෝ වෙනත් සමාගමක් බවට පත් කිරීමක් සිදු කරලා තියෙනවා නම් ඔබට මෙන්න මේ EPF ශේෂය ලබා ගන්න පුළුවන්. මෙහිදී රාජ්‍ය සංස්ථාවක සේවකයන් ඉවත් කිරීම, රාජ්‍ය ව්‍යාපාරයක් හෝ සංස්ථාවක් වසා දැමීම යන කරුණු හේතුවෙන් ඔබට EPF මුදල ලබා ගැනීමට හැකියාව පවතිනවා. මෙන්න මේ ඉහත කී අවස්ථාවලදී රැකියා අහිමි වූවන්ට පුළුවන් මෙන්න මේ EPF මුදල ලබා ගන්න. මෙහිදී නිසි බලධාරියා මගින් හෝ මානව සම්පත් කළමනාකරුගෙන් ලබාගත් ලිපියක්, K ෆෝම් එක සහ B කාඩ් එක සමග ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ වගේම සේවක කප්පාදුවක් කළ බවට කම්කරු කොමසාරිස්වරයා විසින් අනුමැතිය ලැබුණු පසු ඔබට මෙන්න මේ EPF ප්‍රතිලාභය ලබා ගන්න පුළුවන්. ඒ අනුව අද අපි සාකච්ඡා කරේ EPF මුදල් අයදුම් කළ හැකි ආකාර 6 පිළිබඳව. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ඔබේ අදහස් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම ඔබට EPF සම්බන්ධයෙන් හෝ වෙනත් නීතිමය කාරණාවක් සම්බන්ධයෙන් ගැටලුවක් පවතිනවා නම් ඒ පිළිබඳවත් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඒ පිළිබඳව ඉදිරියේදී කතා කිරීමට බලාපොරොත්තු වෙනවා.